ක්‍රිස්තුස් වහන්සේ තුල මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි අද දවසේදී විශේෂ ආකාරයෙන් යාඥා කරනු ලබනවා ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලී සිටින සේවය කරන හැම කෙනෙක් වෙනුවෙන්. ඉතින් අපි ස්වාමීන් වහන්සේ අපිව දවසින් දවස දැන් මේ චතාරික භාවනාව තුළ උන්වහන්සේ ලොකු අත්දැකීමක් අපිට දීලා තියෙනවා. ඒ දේව වචනය තුළ අපේ ජීවිත ස්වාමීන් වහන්සේ මහා පුදුමාකාර ලෙස උන්වහන්සේ වෙතට ඒ වගේම දේව වචනයට ලොකු සාපිපාසාවක් ඇති කරලා තියෙනවා. ගීතාවලියේ 63 වෙනි ගීතිකාවේ අපිට මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. මේ පිපාසය ගැන උන්වහන්සේ මෙසේ අපිට ප්‍රකාශ කරනවා. දෙවිඳුනි මාගේ දෙවිඳුනි දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හද ඊතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේය. වියලි බිම ජලයට පිපාස වන පරිදි මම ඊතා ආශාවෙන් ඔබ වෙත ඇදී එන්නෙමි. බලන්න හරියට නිකන් වියලි බිම කට අයාගෙන බලාගෙන ඉන්නව වැස්සක් එනකන්. ඒ තරම් පිපාසයක්. අන්තර්ජාලය ඔස්සේ YouTube තාක්ෂණය ඔස්සේ අපේ කතෝලික ජනතාව විතරක් නෙවෙයි බොහෝ අන්‍යාගමික අය පවා මේ ස්වාමීන් වහන්සේගේ වචනය දැන් මෙනෙහි කරන්නට පටන් ගන්නට තියෙනවා. භාවනා කරන්නට යාඥා කරන්නට දෙවියන් කෙරෙහි ලොකු විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. එසේනම් අපි ඒ දෙවියන් වහන්සේට ඒ ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රීලේ වගුරලා උන්වහන්සේ ජීවිතය දුන්නේ ඔබ නිසයි මා නිසයි අපි හැම කෙනෙක් නිසයි. එහෙනම් අපි මාසික ගීතිකාව ගායනා කරමු. ශ්‍රීලේ වගුරා මා උදෙසා ජීවිතේ පුදුදුන් දෙවි මහෝත්තමයන් වහන්සේට. දිවි පුදදුන් සමීදේ සදා මානය ගැති ඔබ හට ජේසු ක්‍රිස්තු සමීදේ සදා මානය ගැති ඔබ හට සම්මිදරුවානනි සිළුවේ ඔබ අප පව්බරයි දරාගත්තේ අප දුක් කඳයි. සිළුවේ ඔබ අප පව්බරයි දරාගත්තේ අප දුක් කඳයි. ඔබලත් පාරින් සුවය ලැබී ඇත ඔබේ වේදනා සැනසුම වී ඇත. ඔබලත් පාරින්
සුවය ලැබී ඇත ඔබේ වේදනා සැනසුම වී ඇත ජේසු ක්‍රිස්තු සමීදී සමිදරුවානනි ශ්‍රී ලේවකුරා මා උදෙසා දිවි පුදදුන් සමීදී සදා මානය ගැති ඔබ හට ජේසු ක්‍රිස්තු සමීදී සදා මානය ගැති ඔබ හට සමිදරුවානනි ප්‍රබන්ත සහෝදර සහෝදරීනි දිවසවර ජරමයාගේ පොතේ 18 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ දිවසවර ජරමයාට මහා බලගත් දෙයක් උන්වහන්සේ අනාවරණය කරනවා. ඒ තමයි සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේක නුඹ නැගී කුම්භකාරයාගේ ගෙට යන්න. එහිදී මාගේ පණිවිඩය නුඹට ප්‍රකාශ කරන්නෙමි. එකල මම කුම්භකාරයාගේ ගෙදරට ගියෙමි. ඔහු සකපෝරුවෙන් වැඩ කරමින් සිටියේය. යම්කිසි විටක ඔහු අඹමින් සිටි මැටි බැඳුනක් නරක් වූ කල ඔහු යලිත් ඒ මැටිගෙන එයින් වෙන බඳුනක් තමා රිසිසේ සැදුවේය. එකල සමිදානන් වහන්සේ මට මෙසේ වදාළසේක එම්බා ඊශ්‍රායල් ජනයනි මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්නට මටත් බැරිද මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මමය. දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ස්පර්ශ කළ මෙන් මුවට නැගිනා සෑම වදනම් සිතට නැගිනා සෑම සිතුවිලි සුදත් බලයෙන් ඉරිතිරේවා සුදත් සත්වල ඔබ කිරිවේවා ඔබට ආසී ලැබේවා. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි ස්වාමීන් වහන්සේ දිවසවර ජරමියාට කියනවා යන්න කුම්භකාරයා ළඟට. කුම්භකාරයා කියලා කියන්නේ කවුද? සමහර අපේ දරුවන්ගෙන් ඇහුවොත් දරුවෝ දන්නේ නැහැ. මේ පුතා කෝ කුම්භකාරයා කියන්නේ කවුද කියලා දන්නවද පුතේ? නෑ නේ. ඒ කියන්නේ මැටි වලින් භාජන හදන කෙනාට තමයි. ඒ කුම්භකාරයා මැටි වලින් භාජන හදන යන්ත්‍රයට කියන නම දන්නවද? කැරකෙන්නේ. ඉතින් එක අතකින් කරකෝන එක අතකින් භාජනය හදනවා. ඒකට කියන්නේ සකපෝරුව කියලා. අද අපේ දරුවෝ මේවා දන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ කියනවා ජෙරමියා දිවසවරයාට ඔබ යන්න
කුම්භකාරයා ළඟට මගේ පණිවිඩය එතන තියෙනවායි කියලා. එතකොට ජෙරමියා යනවා කුම්භකාරයා ළඟට. ඔහු සක පෝරුවෙන් මැටි භාජනයක් හද ඉන්නේ අබමින් ඉන්නවා. ඔහු දකිනවා එය නරක් වුණාම අහපව් එය එක ගුලියක් බවට මැටි ගුලියක් බවට පරිවර්තනය කරලා ආයෙ පටන් ගන්නවා අඹන්න. දෙවනි පාර වැරදුනොත් ඒත් පටන් ගන්නවා. ඒ රූපය හරි අනකම්ම ඒක පිළිවෙලට අඹනු ලබනවා. දැන් මේ දේ මේ සුභාරංචිය දිවසවර දෙරමියාට කියනවා එම්බා ඊශ්‍රායල් ජනයනි මේ කුම්භකාරයා කරන ලෙසනු නුඹලාට කරන්නට මටත් බැරිද? මම හිතන්නේ අද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාවම මේ සකපෝරුවට දාලා අහපව් අඹන්නට ඕනේ කාලයක් ඇවිල්ලා තියෙනවා. ප්‍රතිනිර්මාණය කරන්නට ඕනේ කාලයක් ඇවිල්ලා තියෙනවා. මේ මුළු මහත් දේශයම ආයේ ප්‍රතිනිර්මාණය කරන්නට ඕනේ කාලයකට ඇවිල්ලායි තියෙන්නේ. අපේ ජීවිත අරගත්තත් එහෙම තමයි. මන්ද ඒ තරමටම බලාපොරොත්තු වෙච්ච හැඩය, බලාපොරොත්තු වෙච්ච ස්වරූපය මිනිස්සු දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ නිසා හැමෝම නිකන් රත්තරම් බන්දේසියක තියලා වගේ තමයි පිදුවේ මේ රට. මේ විදිහට දුටහට විනාශ කරන්නට නෙමෙයි, කාබාෂණීය කරලා දාන්නට නෙමෙයි, කෑලි කෑලි කඩලා විකුණාගෙන හොරා කන්නට නෙමෙයි දුන්නේ, මේ රට ආරක්ෂා කරන්න. එහෙනම් මේ ජෙරමියා මේ ස්වාමීන් වහන්සේ ජෙරමියාට දුන්නු පණිවිඩය උන්වහන්සේ අද අපිට දේශයක් හැටියට, රටක් හැටියට උන්වහන්සේ කියනවා නැවත මම නුඹලාව ප්‍රතිනිර්මාණය කරන්නට අවශ්‍යයි. අපි දේශයක් හැටියට නැවත ප්‍රතිනිර්මාණය වෙන්නට අවශ්‍යයි. මන්ද ඒ හැඩය ආත්මාර්ථයේ හැඩයක් නම්, ඒ හැඩය වංචාවේ දූෂණයේ භීෂණයේ හැඩයක් නම්, එයින් කිසිදු කෙනෙකුට සෙතක් සැලසෙන්නේ නැහැ. එනිසා තමයි ස්වාමීන් වහන්සේ කියනවා ඊශ්‍රායල් ජනේනි මේ කුම්භකාරයා කළ ලෙසම නුඹලාට කරන්නට මට බැරිද? අපි උන්වහන්සේට කියමු එහෙනම් ඒ හැඩය අපිට දෙන්න. උන්වහන්සේ කියනවා මෙහෙම, කුම්භකාරයාගේ අතේ තියෙන මැටි පිඩක් මෙන් නුඹලා මාගේ අතේ සිටින්නහුය. නුඹලා මාගේ අතේ සිටින්නහුය. උන්වහන්සේ තවදුරටත් කියනවා ඒ ජාතිය මගේ හඬට කීකරු නොවි මගේ ඇස් හමුවෙහි නපුරු දේ කළහොත් මා එයට කරන්නට අදහස් කළ යහපත ගැන මගේ සිත වෙනස් කරගන්නෙමි. අප්‍රේමන්ත සහෝදර සහෝදරි, අම්මා කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන හැඩයක්, තාත්තා කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන හැඩයක්,
ඒ හැඩය නැත්නම් උන්වහන්සේට පුළුවන් අර මැටිපිඩ වගේ ආයේ නැවත ප්‍රතිනිර්මාණය කරන්න. පූජකෙක් හැටියට ස්වාමි කෙනෙක් හැටියට උන්වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙනවා යම් කිසි හැඩයක්. ඒ හැඩය ඒ ගුණය මන් තුල නැත්නම් මගේ පූජක කමෙන් ඇති වැඩක් නැහැ. උන්වහන්සේට පුළුවන් ඕනෑම වෙලාවක මාව ප්‍රතිනිර්මාණය කරලා ගන්න අලුතෙන් අඹලා ගන්නට පුළුවන්. දැන් දුවෙක්ගෙන් පුතෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අධ්‍යාපනය ලැබෙන දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් අපි සෙමිනේරියේ ඉගෙන ගන්න කාල පරිච්ඡේදයේදී අපි දැක්කා අපිව නිර්මාණය කරපු විදිහ, අපිව ප්‍රතිනිර්මාණය කරපු ආකාරය, සමහර අපේ දුර්වලකම්, අඩුපාඩුකම් අපිටත් හොර රහස්සේ ඒ පුහුණු කාල පරිච්ඡේදය තුළ වෙනස් කළා. හරියට අර දියේ ගහගෙන යන කොටයක් වගේ. මේ කොටේ කෙඩෙකොට අසු වුණොතින් ඒ කෙනා හිතන්නට පුළුවන් මේක ගෙනියලා මං පරලලා දරට ගන්නවායි කියලා. තවත් කෙනෙක් කල්පනා කරන්නට පුළුවන් මේකෙන් මට මගේ වැටක් හිටව ගන්නට පුළුවන්, මොකක් හරි අඩේකට තියා ගන්නට පුළුවන් කියලා. ඔක කලාකරුවෙක්ගේ අතට අහු වුණොත් මොකද්ද කරන්නේ ඔහු? ඔහුගේ මනසේ රැඳෙනවා රූපයක්, සිතේ රැඳෙනවා ඇඳෙනවා රූපයක්. ඒ රූපය මතුවෙනකන් ඔහු ඒක කපනවා, කොටනවා, රහිනවා. ඒ කොටේට කෑ ගහන්නට පුළුවන් නම් කෑ ගහලා කියයි අනේ මට ඇයි මේ වද දෙන්නේ? ඇයි මාව මේ තරමටම කපන්නේ කොටන්නේ කියලා. හැබැයි ඊට පස්සේ එයින් යම් කිසි ලස්සන නිර්මාණයක් බිහි වුණාට පස්සේ කිසිම කෙනෙක් කියන්නේ මේ දියේ පාවෙලා ගිය කොටේ තමයි මේ කියලා. අන්න ඒ වගේම තමයි මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපේ ජීවිතය ස්වාමීන් වහන්සේට උන්වහන්සේට කැමති විදිහට උන්වහන්සේ අපිව නිර්මාණය කළා. අද අපි දේශයක් හැටියට මේ දේශය හරිම ප්‍රෞಢ ජාතියක්, ආඩම්බර වෙන්නට පුළුවන් ජාතියක් හැටියට හිටියා. ලොකු සෞභාග්‍යයක් තුල හිටියා. මිනිස්සු තුල තිබුණේ සහෝදරත්වය, සාංගිකත්වය. ගමයි පන්සලයි වැවයි දාගබයි මිනිස්සු මේ පොළොව තලයට ආදරය කළා. ගස් කොළන් වලට ආදරය කළා. එකිනෙකාට ආදරය කළා. එතන තමයි කලාව බිහි වුණේ, සංස්කෘතිය බිහි වුණේ එතනයි. අද ඒ සියල්ල යටපත් කරගෙන උඩට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මමත්වය. මමත්වය. ඉස්සර අපේ මුතුන් මිත්තෝ ලොකු ගල් තලාවක් දැක්කනම් ඒ ගල් තලාව අස්සෙන් ඔවුන් දැක්කා බුද්ධ රූපයක්. ඒ රූපය මතුවෙනකන් ගල් කඩුවා ඒ කඩලා ලස්සන නිර්මාණයක් කළා. අවකන පිළිමේ තියෙන්නේ ඒ නිර්මාණය. වෙනස මෙතනයි. අද එහෙව් ගල් තලාවක් දැක්කොත් හිතන්නේ මොකක්වත් නෙමෙයි, මේ ගල්පරේ මෙන්න මහා නිදානයක් බොර දාලා කඩල්ලා කෑලි කරලා විකුණ ගත්තා නම් ෂෝක් නේද කියලා. දුටහට
අපේ සම්පත් විනාශ වෙලා යද්දී නැතිනාස් වෙලා යද්දී අපි උන්වහන්සේට කියමු ස්වාමිනී ඔබ වහන්සේ එදා ඊශ්‍රායෙල් දේශයට කියපු දෙය මම මේ ජාතිය නැවත කුඹල් කාර්යය වගේ නැවත ප්‍රතිනිර්මාණය කරනවායි කියලා. එම්බා ඊශ්‍රායෙල් ජනේනි මේ කුඹකාරයා කරන ලෙස නුඹලාට කරන්න මටත් බැරිද? නුඹලා මගේ අතේ තියෙන මැටි පිටක් නේ. යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් ගැන එය උදුරා කඩා නැති කරන්නෙමි කී කල ඒ ජාතිය තම තමන්ගේ අදමිටුකමින් හැරුණොත් මා එයට කරන්නට අදහස් කළ විපත ගැන මාගේ සිත වෙනස් කරගන්න. දැන් බලන්න උන්වහන්සේ කියනවා මේ ඊශ්‍රායල් ජාතියට විතරක් නෙමෙයි කියන්නේ යම්කිසි ජාතියක් ඔවුන්ගේ අදමිටුකම් වලින් හැරුණොතින් ඒ අදමිටුකම් වලින් හැරුණොතින් ඒ ජාතියට මම කරන්නට යන දේ කරන්නේ නැහැ කියනවා. කරන්නට යන විපත කරන්නේ නැහැ කියනවා. උන්වහන්සේ කියනවා තවදුරටත් කියනවා යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන මම එය ගොඩනගා වර්ධනය කරන්නෙමි කී කල ඒ ජාතිය මාගේ හඬට කීකරු නොවි මගේ ඇස් හමුවෙහි නපුරු දේ කළහොත් මා එයට කරන්නට අදහස් කළ යහපත ගැන මගේ සිත වෙනස් කරන්නෙමි. එබැවින් නුඹ යුදා ජනයාටත් ජෙරුසලම් වැසියන්ටත් කතා කොට මා ඔවුන්ට විරුද්ධව යම් යම් යෝජනා කරන බවත් ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගවලින් හැරි එන්න කියා ඔවුන්ට කියන්න. උන්වහන්සේ කියන්නේ මේ ඊශ්‍රායල් ජනතාවට විතරක් නෙමෙයි. මේ හැම කෙනෙකුටමයි උන්වහන්සේ මේ පණිවිඩය දෙන්නේ. එසේනම් අපි උන්වහන්සේට කියමු. උන්වහන්සේ සිතැඟි ලෙස මේ දේශය වෙනස් කර දෙන්න ජේසුනි. අපි ගැඹුරු භාවනාවකට පිවිසෙමු. ඒ ස්වාමින් වහන්සේට ඒ කුඹල් කාර්යාවට උන්වහන්සේගේ අතේ තියෙන මැටි පිටක් අපේ උන්වහන්සේ කැමති ලෙස මේ දේශය ගොඩනගන්න. උන්වහන්සේ කැමති ලෙස අපේ ජීවිත ගොඩනගන්න. උන්වහන්සේ කැමති ලෙස හැම තාත්තා කෙනෙක්වම අම්මා කෙනෙක්වම දුවෙක්වම පුතෙක්වම ගොඩනගන්නට කියලා අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. සිතැඟිසේ වෙනස් කළවැන ජේසුස් ස්වාමීනි දුබලමා ඔබේ බලයෙන් ශක්තිමත් කළ මැනවි දුබලමා ඔබේ බලයෙන් ශක්තිමත් කළ
මගේ සිතිවිලි මගේ ආශා ඔබේ දැතට බාර කරමි මගේ සිතිවිලි මගේ ආශා ඔබේ දැතට බාර කරමි සූදනු මැන සමී මුදන්නවා ඔබ හට සැමදා ඔබේම වීන්න ඔබේ ළඟින් ඉන්න ආසයි මායයි ඔබ හට සැමදා ඔබේම වීන්න ඔබේ ළඟින් ඉන්න ජේසුනි මට සවිය දෙන්න ජේසුනි මට සුවය දෙන්න හැරලා නැගිටින්නට මට ඔබේ දෑත දෙන්න ඔබේ ශක්තිය දෙන්න පාප හැරලා නැගිටින්නට මට ඔබේ දෑත දෙන්න ඔබේ ශක්තිය තැඟිසේ වෙනස් කළ මැන ජේසුස් දුබලමා ඔබේ බලයෙන් ශක්තිමත් කළ මැනවී දුබලමා ඔබේ බලයෙන් ශක්තිමත් කළ
නැගිටින්නට මට ඔබේ දෑත දෙන්න රටක් හැටියට නැගිටින්නට ශක්තිය දෙන්න බබලෙලා නැගිටින්නට මට ඔබේ දෑත දෙන්න ඔබේ ශක්තිය දෙන්න උන්වහන්සේට බාර දෙමු. අප දේශය උන්වහන්සේට කියමු. ස්වාමීනි ඔබ වහන්සේ එය යලි නැගිටවන්න. ඒ අපේ තිබුණු ප්‍රෞಢත්වය අපිට දෙන්න. මේ දේශයට ආදරය කරන මේ දේශය ගොඩනගන නායකත්වයක් ඔබ වහන්සේ අපිට ලබා දෙන්න. ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් වේවා. Amen. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා ප්‍රශංසා මහිමය වේවා. මහිමය මහිමය වේවා. වේවා. මහිමය මහිමය වේවා. වේවා. මහිමය වේවා. වාඩි වන්න. ප්‍රේමන්තේනි ස්වාමීන් වහන්සේ අපිට දිවසවර යසායාගේ පොතේ 57 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳලා උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා. උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා. මොකක්ද ඒ පොරොන්දුව? ඒ පොරොන්දුව තමයි සුවසෙත දීමට දේව පොරොන්දුව. මහා මගක් සාදන්න මාගේ සෙනගගේ බහදා ඉවත් කොට මාර්ගය පහදා සමතලා කර සූදානම් කරන්නයි කියන හඬක් ඇසෙන්නේය. උසස් උදාර සදාකාලික ශුද්ධ නාමය දරන තැනන් වහන්සේ මෙසේ වදාරන සේක. යටහත් පහත් අය පණගන්වන පිණිසත් තැලුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස් සුද්ධ ස්ථානයේ වාසය කරන අතර යටහත් පහත් තැලුණු බිඳුණු සිත් ඇති අය සමගද වාසය කරමි. ජීවනදායක ආත්මය මා කෙරෙන් නික්මෙන බැවින් මා ජීවන හුස්ම මවා ඇති බැවින් මා තවදුරටත් මාගේ සෙනග සමග විවාද කරන්නේවත් සෑම කල්හිම උදහස් වී සිටින්නේවත් නැත. ඔවුන්ගේ තණ්හාව හා වරද නිසා මම උදහස් වීමි. ඔවුන්ගේ තණ්හාව සහ වරද නිසා මම උදහස් වීමි. ඒ නිසා මාගේ කෝපයෙන් මම ඔවුන්ට දඬුවම් කොට ඔවුන් අත්හලෙමි. එහෙත් ඔහු මුරණ්ඩුව හිතුමතේ ජීවත් වූහ. ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි. එහෙත් මම ඔවුන්ට සුවය දෙමි. මම ඔවුන්ට මඟ පෙන්වා පිහිට වී ශෝකවන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි. ළඟ හෝ දුර හෝ වේවා සියලු දෙනාටම ශාන්තිය වේවා ශාන්තිය වේවා මම ඔවුන්ට සුවය දෙමි. සමිදානන් වන මම මෙසේ කියමි. එහෙත් දුෂ්ටයෝ වනාහි කැළඹී ඇති
කුණු කසල සෝදාගෙන ගොඩට නොනැති ගලා එන රළ පහර ඇති මුහුද හා සමාන වෙති. දුෂ්ටයන්ට ශාන්තියක් නැතැයි මාගේ සමිදානෝ වදාරනසේක. ප්‍රේමන්තේනි මා බලගතු පුදුමාකාර අනාවරණයක් ස්වාමීන් වහන්සේ අපිට දෙන්නේ. උන්වහන්සේ ලස්සන උපමාවක් කියනවා. උන්වහන්සේ ලස්සන උපමාවක් කියනවා. ඔබට තේරුණාද දන්නේ නැහැ. ඒ තමයි කියනවා මෙන්න මෙහෙම. සමිදානන් වන මම මෙසේ කියමි. එහෙත් දුෂ්ටයෝ වනාහි කැළඹී ඇති කුණු කසල සෝදාගෙන ගොඩට නොනැවති ගලා එන රළ පහර ඇති මුහුද හා සමානයි. අපි දැකලා තියෙනවා දැන් මුහුදු රළ පහර එනකොට අර තියෙන කුණු කසල ඒවා ඔක්කොම ඇවිස්සෙනවා. ඇවිස්සලා රළ පහරත් එක්ක ගලාගෙන එනවා. මෙහි තියෙන ගැඹුරු යථාර්ථය තමයි මොකද්ද? මෙච්චර දවසක් මේ කුණු කසල ටික ඔක්කොම තිබුණේ හොඳට මුහුදු වෙරළේ තැම්පත් වෙලා තිබුණේ. උඩින් බලපුවාම කවුරුත් හිතුවේ නෑ මෙතන මහා කුණු ජරාවක් තියෙන්නේ කියලා. හැබැයි රැල්ල ඇවිල්ලා මාර්යා ඇවිල්ලා මේවා අවුස්සලා එළියට ගහද්දී තමයි තේරෙන්නේ දෙයියනේ මෙච්චර කාලයක් මේ තිබිලා තියෙන්නේ මහා ජරාව නේද තිබිලා තියෙන්නේ. කාපු ජරාව තමයි ඔක්කොම. ඒ රැළේ පහරවල් තමයි අද මේ ජනතා උද්ඝෝෂණත් එක්ක ඉන්නේ. ඒවා තමයි ඡණ්ඩ මාරුත. ඔය හංගගෙන ඉන්නට බෑ. කාට වංචා කළත් දෙවියන්ට වංචා කරන්නට බෑ. සබහ ධර්මයට වංචා කරන්නට බෑ. මේ මගේ වචන නෙමෙයි ස්වාමීන් වහන්සේගේ වචන. උන්වහන්සේ කියනවා හරියට නිකන් අර කුණු කසල අවුස්සලා ඔක්කොම රැල්ල එක්කම මුහුදු රළත් එක්කම ගොඩට ගහනවා වගේ මෙන්න ඔක්කොම පේන්න පටන් ගන්නවා දැන්. මේ දහ ජරාව ටික සංගවාගෙන හිටපු ඔක්කොම ටික එළියට එන්නට පටන් ගන්නවා. උන්වහන්සේ එය සමාන කරන්නේ කුමකටද? ස්වාමීන් වහන්සේ එය සමාන කරන්නේ දුෂ්ටයාට. දුෂ්ට ක්‍රියා කරන අයට, දුෂ්ට ලෙස ජීවත් වෙන අයගේ ස්වરૂපය ඒකයි. හැබැයි ඒ දුෂ්ටයාට සාන්තියක් නැහැ, සැනසීමක් නැහැ, නිින්ද යන්නෙත් නැහැ. එයි මේ දැන් ජහජරාව ඇවිස්සලා එනකොට අවුස්සලා ගද්දී කොහොමද නිදිය ගන්නෙ? අන්න ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ, උන්වහන්සේ කියනවා සුවසත දීමට පොරොන්දුවක් දෙනවා. ඒ සුවසත දීමට පොරොන්දුව තමයි මොකද්ද? යටහත් පහත් අය සමිදානෝ මෙසේ වදාරනසේක යටහත් පහත් අය පනගන්වන පිණිසත් තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස් සුද්ධ ස්ථානයේ වාසය කරන අතර යටහත් පහත් තැළුණු බිඳුණු සිත් ඇති අය සමගද වාසය කරන්නේ. දැන් බලන්න. වහන්සේ අද අපේ දේශයක් හැටියට අබ මොන තරම් ජනතාවගේ සිත් තැලිලා බිඳිලා අසරණ වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ පොරොන්දුවක් දෙනවා. මම ඉන්නේ දුෂ්ටයත් එක්ක නෙමෙයි. මම ඉන්නේ මේ තැළුණු බිඳුණු අසරණ මේ ජනතාවත් එක්කයි. ජීවනදායක ආත්මය නික්මෙන බැවින් මා ජීවන හුස්ම මවා ඇති බැවින් මා තවදුරටත් මාගේ සෙනග සමග විවාද කරන්නේවත් සෑම කල්හිම උදහස් වී සිටින්නේවත් නැත. ඔවුන්ගේ තණ්හාව හා වරද නිසා මම උදහස් වීමි. ඒ නිසා මාගේ කෝපෙන් මම ඔවුන්ට දඬුවම් කොට ඔවුන් අත්හලෙමි. එහෙත් ඔවුහු මුරණ්ඩුව හිතුමතේ ජීවත් වූහ.
ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි. ඒත් මම ඔවුන්ට සුවය දෙමි. ස්වාමීන් වහන්සේ කියනවා ඒත් මම ඔබට සුවය දෙනවා. උන්වහන්සේ කියනවා මම ඔවුන්ට මඟ පෙන්වා පිහිට වී ශෝකවන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි. ප්‍රේමන්තේනි, දේව වචනය, ස්වාමීන් වහන්සේගේ වචනය හරියට දෙමුහක් කඩුවක් වගේ. ඒක කොහෙන් කැපෙයිද දන්නේ නැහැ. කාව කැපයිද දන්නේ නැහැ, කාව කැපෙයිද දන්නේ නැහැ. මේ වචනය දැන් මේ යේසායා දිවස් ප්‍රසාදිතුමා මේ ලියපු වචනය මීට සතවර්ෂ ගණනාවකට ඉහතදී කියපු වචනය. දැන් බලන්න මේ අද මේ මොහොතේ අද අපේ දේශයට හරියට කතා කරනවා වගේ තමයි. ඒ නිසා තමයි අපි කියන්නේ ස්වාමීන් දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානයි බලවත්. ඒ නිසා උන්වහන්සේ කියනවා තවදුරටත් කියනවා යෙසායා 58 සඳහන් කරනවා 6. මොකද්ද උන්වහන්සේ කියන්නේ? මට ප්‍රියමනාප උපවාසය මෙයයි. මට ප්‍රියමනාප උපවාසය මෙයයි. දුෂ්ටකමේ විලංගු මුදා හැර අයුක්තියේ බැඳුම් ලිහා හැර පීඩිතයන් නිදහස් කර හැර සියලු වියගස් බිඳ දැමීමය. සියලු වියගස් බිඳ දැමීමය. බලන්න, දුෂ්ටකමේ විලංගු මුදා හැර. අද මේ දුෂ්ටකමින් විලංගු දාලා මාංචු දාලා හිර කරලා තියලා තියන්නට බෑ සත්‍ය කියන දේ. අයුක්තියේ බැඳුම් ලිහා හැර යුක්තිය කවදාවත් අයුක්තියෙන් බඳින්නට බෑ. මන්ද කවදා හරි ජයගන්නේ අයුක්තිය නෙමෙයි යුක්තියයි. ඒ වගේම පීඩිතයන් නිදහස් කර හැර සියලු වියගස් බිඳ දැමීමයි. අද මොන තරම් පීඩනයකට ගොදුරු වෙලා තියෙනවද, ලක් වෙලා තියෙනවද ජනතාව? කිසිම කලක නැති විදිහට. ඒ පීඩනය අපිටත් දැනෙනවා, ඔබටත් දැනෙනවා, අපි හැම කෙනෙකුටම දැනෙනවා. එසේනම් උන්වහන්සේ කියනවා මේවා කෙරුවතින්, මෙහෙම කළොතින් සිදුවෙන දේ තමයි එවිට අරුණෝදයමෙන් මාගේ එළිය උදා වී ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන්ද, සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපසද ඔබේ සුරැකියාව සඳහා ගමන් කරන්නේය. අන්න එතකොට ස්වාමීන් වහන්සේ කියනවා, එහෙම කළොතින් උන්වහන්සේ කියනවා අපිට, එකල නුඹලා යාඥා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. නුඹලා මට හඬ නගන විට මම මෙහි යයි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම්ද, අනුන් හෙලා දැකීම්ද, නපුරු ලෙස කතා කිරීමද නුඹලා වෙතින් පහ කරන්නාහුනම් සාගෙන ඇත්තන්ට අනුකම්පා කර අසරණයන් තෘප්තියට පමුණුවන්නෙමි. එවිට නුඹේ අඳුර එළියවන්නේ. අද මේ රටේ ලොකු අඳුරක් තියෙනවා. මහා අන්ධකාරයක් තියෙනවා. ඒ අන්ධකාරය එළිය වෙනවා ස්වාමින් වහන්සේ දෙන මේ පණිවිඩය ගත්තොතින්. අන්ධකාරය මත් දහනමෙන් එළියවන්නේය. මේ මගේ වචන නෙමෙයි.
යසායා දිවස් ප්‍රසාදතුමාගේ 58 ප්‍රකාශ කරන්නේ මහා අන්ධකාරය මද්දහන මෙන් වන්නේය. එසේනම් අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු. අපේ සිතේ ඇති දුක වේදනාව කියා ගන්නට බැරිව අපි ලත වෙනකොට ඒ සිත ළඟ කවුද ඉන්නේ? උන්වහන්සේ. යේසුස් ඉන්නේ. අද දවසේදී අපි විශේෂයෙන් යාඥා කරනු ලබනවා ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලලා සිටින හැම කෙනෙක් වෙනුවෙන්. අද ඒ දරුවන්ගේ රැකී ආරක්ෂාත් අහිමි වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ අමුද්‍රව්‍ය ගන්නත් ඩොලර් නැහැ. මට මේ අද එක්කෙනෙක් කිව්වා ෆාදර් දන්නවද අලුත්ම තත්ත්වය මොකක්ද කියලා? දැන් සල්ලි අච්චු ගැහුවනේ පුදුම විදිහට සල්ලි අච්චු ගහලා දැන් සල්ලි අච්චු ගහන්න කොලත් ගන්නත් ඩොලර් නැහැ. යන්තම් සල්ලි අච්චු ගැහිම එතකොට නතර වෙනවා. සමහර අපේ අහිංසක ජනතාව දන්නේ නැහැ. දවසක් මං කියපුවම ඉතින් කමක් නැහැ නේ ඉතින් සල්ලි අච්චු ගහලා දුන්නට ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ කියලා. ප්‍රශ්නේ උනේ මෙන්න මෙතනයි. කොර තක්කඩි ටිකක් කළු කඩකාරයෝ ටිකක් මේ අච්චු ගහපු සල්ලි ටික බැංකුව වලට දීලා ඒවල තිබිච්ච ඩොලර් ටික ඔක්කොම කුද ගහලා තියෙන්නේ. ඒවා තමුන්ගේ සේප්පු වල තියෙන්නේ. රුපියලෙන් ඇති වැඩක් නැහැ. රුපියල් අරගෙන ගිහිල්ලා විදේශات එක්ක ගනුදෙනු කරන්නට බෑ. විදේශات එක්ක ගනුදෙනු කරන්නට නම් විදේශ සංචිත තියෙන්නට ඕනේ. එතකොට මේ විදේශ සංචිත වලට මොකද්ද සිදු වුනේ? බහිරවැය ගිල්ලද? බැංකුවල තිබිච්ච ඩොලර් වලට මොකද උනේ? ඔන්න ඔය සෙල්ලම තමයි සිදු වුනේ. ඉතින් දැන් තව ඉදිරියට මීට වඩා භයානක තත්වයන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා අපේ ජනතාවට. ඒ ඊ타ත්ම භයානකම තත්වය තමයි මින් ඉදිරියට එළවෙන්නේ. දැන් අපේ රටේ බහුතරයක් ජනතාව ඉන්නේ බේත් වලින් ජීවත් වෙන අය. මමත් බේත් වලින් ජීවත්. අනිවාර්යයෙන්ම බේත් පෙති කිහිපයක් ගන්නට වෙනවා දවස ගන්න. අනිවාර්යයෙන්ම බේත් ගත්ත යුතුම බහුතරයක් වෙසෙනවා අපේ රටෙත්. මේ විදිහට ගියොත් ඔය බේත් ටික නැතිව මිනිස්සු මැරලා වැටෙන තත්වයටපත් වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ රට ගැන හිතලා මේ අපේ ජනතාවගේ අනාගතය ගැන හිතලා දැන් ඒ දේ සිදු වෙලා තියෙනෝනේ. දරුවන්ගේ විභාග තියන්න හැටියාවක් නැහැ. ප්‍රශ්න පත්‍ර ගහන්න කඩදාසි නැහැ. කඩදාසි ගන්න ඩොලර් නැහැ. ප්‍රේමන්තේනි අපි ගොඩක් යාඥා කරන්නට ඕනේ මේ දැන් මේ තීරණාත්මක මොහොතේදී. එකක් තමයි මේ විනාශය කරපු අය මේවා අතහැරලා දාලා යන්න, කොල්ල කාපු දේවල් ලබා ගන්නත් මේ දේශය වෙනුවෙන් මේ අපි හැම කෙනෙක්ම මාත් ණයයි දැන්. ඔබත් ණයයි. විදේශවලට ණය වෙලා තියෙන ප්‍රමාණය රටේ ජනගහණයෙන් බෙදපුවාම උපදින්නට ඉන්න අයත් ණය වෙලා ණයකාරයෝ හැටියට තමයි උපදින්නේ.
එසේනම් අපි දෙවියන් වහන්සේටම මොර ගසමු. දැන් ස්වාමින් වහන්සේ කියනවා අපිට දිවසවර යසායාගේ පොතේ 59 වෙනි පරිච්ඡේදයේ නුඹලා යහුසුළු වන්නහුය. නුඹලා යහුසුළු වන්නහුය. මොකටද යහුසුළු වන්නේ? මොකටද ඉක්මන් වන්නේ? නිදොස් අයගේ ලේ වැගරීමට ඉක්මන් වන්නහුය. මගේ වචන නෙමෙයි. යසායා 59:7 නුඹලා යහුසුළු වන්නහුය. නුඹලාගේ අත්වලින් නිතර බලහත්කාරකම් කරන්නහුය. 6 ඉඳලා ගත්තොතින් නුඹලාගේ වැඩ අපරාධ වැඩය. නුඹලාගේ අත්වලින් නිතර බලහත්කාරකම් කරන්නහුය. නපුරුකම් කිරීමට නුඹලා යහුසුළු වන්නහුය. නිදොස් අයගේ ලේ වැගිරීමට ඉක්මන් වන්නහුය. නුඹලාගේ සිතවිලි පාපතර සිතවිලිය. නුඹලා යන තැන නාස්තිය හා විනාශය ඇතිවේ. මගේ වචන නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේගේ වචන අද ගැඹුරු භාවනාවකට මට පාන්දර 3ට ස්වාමීන් වහන්සේ මේ වචනේ දුන්නේ. උන්වහන්සේ මට නිදිය ගන්න දෙන්නෙත් නැහැ. මටත් දිවසේ කාර්යයක් කරන්නට උන්වහන්සේ කියනවා. උන්වහන්සේගේ වචනේ ඇවිල්ලා මගේ මුඛයේ තියෙනවා මේක ප්‍රකාශ කරන්නට කියලා. නුඹලාගේ සිතවිලි පාපතර සිතවිලිය. නුඹලා යන තැන නාස්තිය හා විනාශය ඇතිවේ. සාම මාර්ගය නුඹලා නොදන්නහුය. සාම මාර්ගය නුඹලා නොදන්නහුය. නුඹලාගේ මාර්ගයේ යුක්තිය නැත. නුඹලා ඇද මාවත් සාදාගෙන ඇත. එහින් ගමන්ගත් කිසිවෙක් සාමය නොදනිති. ඊට පස්සේ කියනවා සෙනග මෙසේ කියති. සෙනග මෙසේ කියති යුක්තියත් දැහැමිකමත් අපෙන් දුරව තිබෙන්නේ මන්ද. අපි දනිමු අප එළිය සොයන නමුත් ඇත්තේ අන්ධකාරයය. දීප්තිය සොයන නමුත් අප යන්නේ කළුවරෙහිය. අන්ධයන් මෙන් අපි බිත්ති අතපත ගාමින් මග සොයමු. සමිඳුනි ඔබට විරුද්ධව අපේ අපරාධ බොහෝය. අපේ අපරාධ අපට විරුද්ධව සාක්ෂි දෙයි. එසේනම් අපි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ අනාවරණයට උන්වහන්සේට ස්තුති කියමු. උන්වහන්සේ දෙන හැම අනාවරණයක්ම හරියට නිකන් තිත්ත ඇත්ත වගේ තමයි. ඒවා තිත්තයි නමුත් ඇත්තයි. දැන්වත් අපි හැරුණොතින් යහමගට අපිට ගැලවීමක් තියෙනවා නැත්නම් විනාශයක්. අපි ස්වාමීන් වහන්සේට බාර කරමින් ඒ මහා ප්‍රාතිහාර්ය ඉල්ලා සිටින අපි විශේෂයෙන් යාඥා කරමු. අද ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලෙන ඒ දරුව හරි අසරණයි, අන්ත අසරණයි. සමහර විට ඒ දරුවා තමයි දුව තමයි මුළු පවුලෙම නඩත්තුව ගෙනියන්නේ. තාත්තා බේබද්දෙක් වෙලා අයියා මත්කුඩු වලට ගොදුරු වෙලා නංගිව මල්ලිව ඉස්කෝලේ අරින්න ගෙදර පවුලේ බර කරට අරගෙන ඉන්නේ අසරණ දරුවෝ. මහ පුදුමාකාර ලෙස වෙහෙස මහන්සි වෙනවා.
ඔවුන්ගේ ජීවිතේ දහඩිය වගුරවනවා. ඒ උපයාගත් දේ සුරා කන්නට කාමාතුරයන් බලාගෙන ඉන්නවා. අපි ඒ දරුවන් වෙනුවෙන් යාඥා කරමු. ඔවුන්ට ලෙඩක් දුකක් හැදුනත් නිවාඩුවක් නැහැ. ගත්තු ඕඩර්ස් ටික බාර දෙන්නට ඕනේ. රැයක් දවල්ක් නැහැ. මහා පුදුමාකාර වෙහෙසක්, මහන්සියක්. ඒ හැමට ශක්තිය දෙන්නට කියලා සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාර්යයක් ඉල්ලලා යාඥා කරමු. විශේෂයෙන් ඒ දරුවන් තුල ඉන්නවා, එවැනි ක්ෂේත්‍රයන් තුල ඉන්නවා, විවිධ ලෙඩ රෝග තුල ඉන්න අය, හිසේ ආබාධ, ඇස්වල ආබාධ, සෙමමාරු පපුවේ මහන්සි තත්වයන්ගෙන් පෙළෙන අය, දියවැඩියා රෝගීන්, ආන්ත්‍රයිටිස්, වෙරිකෝස් වෙන්ස්, ගෑස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි රෝගවලින් පීඩා විඳින අය, දෑත් දෙපාවල හිරිය, ඒ සමට ස්වාමීන් වහන්සේ තුල සුවය දෙන්නට කියලා අපි ජීවමාන සප්‍රසාදේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාර්යයක් ඉල්ලලා උන්වහන්සේට මොරගසමු. ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගේ. ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගේ. ගත සිත ලෙඩ කරනා රෝග පියදුරා වසංගතද පවවන ලෙස ඉහළින් ඔබේ අභිමතය කතා. ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගේ. ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගේ. සමීදුනි ඔබගේ. සමීදුනි ඔබගෙන්. උන්වහන්සේ ස්වර්ගයෙන් පූපය වුණට දෙව වදාළසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ත්‍රිේක මහෝත්තම දෙවී පියාණනි, වතනව සිත ඉරාගෙන දැහැමි දිවියකට පිවිසෙන්නට මෙම චතාරික භාවනාව තුළ අප ගන්නා උත්සාහය ඔබ වහන්සේගේ ශුද්ධාත්ම වරමින් පුරවා ශක්තිමත් කළ මැනව. අපව පාපයට යොමු කරන යක්ෂයා ලෝකේ මාංශය ජය ගන්නට අපට ශක්තිය දුන මැනව. මෙම වරප්‍රසාදේ කාලය තුල දේව වචනය තුල අපගේ අධ්‍යාත්මය ශක්තිමත් කරගන්නටත් දැහැමි දිවියකට පිවිසෙන්නටත් අපට වහන්සේගේ ශුද්ධාත්මාලෝකයේ දුන මැනව. ශුද්ධ ස්වාමිනී, ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලී සිටින සෑම කෙනෙක්ම වහන්සේ ආශිර්වාද කොට සියලු ණය බරින් ඔවුන් නිදහස් කොට ඔවුනට සැනසීමත් සුවයත් දුන මැනව. ක්‍රිස්තුනී අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන්
ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ආමේන්. කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ නොවේලෙමින් ගලන්නේ කන්ද පාමුල උන්වහන්සේගේ දේහෙන් කඩා හැලුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව.